මල්ලි අම්මා අපිට ගේන්න කිව්වේ කරවල මිරිස් කුඩුයි නේද? ඔබට මොංගල්ද? කරවල මිරිස් කුඩුයි නෙමෙයි බං පරිප්පු මිරිස් කුඩුයි ගේන්න කිව්වේ. යමන්කෝ කඩේට ඉස්සෙල්ලා. හරි ඉතින් චුට්ටක් පැටලුණු. හරි යොද්දත් නේ. බලපන් කවුද බං? අම්මට සීරි. ඔය පරණ කෑල්ලද? දැන් නෑ ඉතින් ඔබ වැඩක් නෑ බං. නේ. මම ඔබට කියන්නම හිටියේ බං. ඔය බස් ස්ටෑන්ඩ් එකේ කොල්ලෙක් එක්ක හිටියේ. මොනවා වුණත් උණම් මචං අපිට වඩා හොඳ පාටයි බං. පාර සීන් එකේ හිටියේ පිටවටම. එහෙම වෙන්න දෙන්නේ කොහොමද බං? ඔබ දන්නවනේ ඔගේ මාත් එක්ක හිටපු ඉතිනේ. ඕකිටම වෙන එකෙක් එක්ක නටන්න දෙන්න බෑ බං. අද යමන්කෝ දෙකින් එකක් ඉස්සදගමු. යමන්කෝ. කොහෙද බං නතර වෙන්නේ? යමන් කඩේ. නෑ අපියා. යමන්. දැන් අඳුරන්නේ නැති ගානට යනවනේ. එන්න ලොකු සීන් නේ. අක්කේ මේ අපි යන්කෝ. සෝරි නෝ මගේ. මොකක්ද තමයි වෙලා තියෙන්නේ? ඔයා මට මගේ පාඩුව ඉන්න දෙන්නම නැද්ද කියන්නකෝ. මම මොකක්ද ඔය කරපු වැරද්ද කියන්නකෝ. ඔයා කරපු දේවල් හොඳට ඕම ඇති හරිද මට? දැන්වත් මට පාඩුවේ ඉන්න දෙන්න. මම ඔයාට කිසි දෙයක් කරේ නෑනේ. හරිද? මට පාඩුවේ ඉන්න දෙන්න. මේ තමුසේ කට ගහගෙන ඉන්න බෑ. මං තමුසේ කටට බය නෑ. තමුසේ දන්නවනේ තමුසේ මාත් එක්ක හිටපු විදියනේ. තමුසේම කට ගහගෙන ඉන්න බෑ. මං ඉන්නකන් තමුසේට මේක වෙන එකෙක් එක්ක නටන්න දෙන්නේ නෑ. නටන්න ලෑස්ති වෙන්නත් එපා. නටන්න දෙන්නෙත් නෑ. අක්කේ ඔයා මෙහෙට එන්නකෝ. අක්කේ නටන්න එපා. ඔයා යන්නකෝ අර පැත්තට. මම මේ අයියලත් එක්ක කතා කරලා එන්න. ඔයා යන්නකෝ අර. ඇයි මල්ලි? ගහන්නද? අනේ නෑ අයියේ. ගහ ගන්න නම් නෙමෙයි ආවේ. මම මේ අයියත් එක්ක වචනයක් කතා කරලා එතනින් යන්න. පොඩ්ඩක් ඵලයන්කෝ. මම කතා කරන්නේ. දැන් උඹට මොකක්ද දෙන්න ඕනේ? අයියේ මම දන්නවා ඔයා අපේ අක්කත් එක්ක සම්බන්ධයක් තිබ්බ කියලා. හැබැයි එච්චර දුර දිග ගිය සම්බන්ධයක් තිබ්බ කියන්නේ. අපි යන් අක්කේ. මොන වුණත් ඌ කියපු කතාවේ ඇත්තක් තියෙනවා. ඌ ඒ වෙලේ කතා කරේ ඌගේ අක්කව බේරගන්න. මං උතන හිටියනම් මාත් කරන්නේ ඔය ටිකම තමයි. ඌ කතා කරපු විදිහෙන් තේරුණා ඌගේ අක්කට කොච්චර ආදරෙද කියලා. මාත් මගේ නංගිට ඒ වගේම ආදරේ. මොන වුණත් මං ඒ වෙලේ කතා කරපු විදිහ වැරදි. මට මං ගැනම ලැජ්ජයි. මං වෙනස් වෙනවා.